අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවාවන් පිළිබඳව. පොල් වගා කිරීමේ මණ්ඩලය වැවිලි සහ ප්‍රජා යටිතල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. විශේෂයෙන්ම පොල් සංවර්ධන ශාස්ත්‍රය ගත්තම ආයතන තුනක් තියෙනවා. වගාකරුවන් සහ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පොල් වගා කිරීම මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනය. ඒ අතරින් පොල් වගා කිරීමේ මණ්ඩලය වෙන අපි ක්‍රියාත්මක වෙන්නේ පොල් වගා ශාස්ත්‍රය සංවර්ධනය සහ පොල් වගාකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී විශේෂයෙන්ම පොල් වගාවේ යෙදෙන ඒ වගාකරුවන්ගේ තියෙන අභියෝග වල ජය ගන්න අවශ්‍ය කරන පරිසරය සකසා දීම තමයි අපි බොහෝ විට කරන්නේ. එතෙන්දී අපි ගත්තම පොල් වගාවේ තියෙන අභියෝග ගත්තම ඉඩම්වල පොල් නිෂ්පාදනය වැඩි කිරීම, ඒ වගේම ඉඩම්වල ඵලදායීතාව මේ වර්ධනය කිරීම, ඒ වගේම තමයි කෘමි ඵලබෝධ හානි, වනසත්ව හානි, ඒ වගේම පොල් වගාවට අවශ්‍ය යෙදවුම් සපයා ගැනීම, ඔය වගේ අභියෝග ජය ගැනීම සඳහා තමයි අපි පොල් වගාකරුවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ විදියට අතහිත දෙන්නේ. මෙතනින් අපි බැලුවොත් එහෙම පොල් වගාවේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට අපි දන්නවා නිෂ්පාදනය වැඩි කර ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ කෘෂි යෙදවුම් සඳහා අවශ්‍ය දේවල් තියෙන්න ඕන. විශේෂයෙන්ම අලුතෙන් වගා කිරීම සහ නැවත වගා කිරීමට අවශ්‍ය පැළ සපයා ගැනීම, ඒ වගේම පොහොර අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීම, ඒ වගේ කටයුතු වල අපි පොල් වගා කිරීම මණ්ඩලයේ විදියට මේදී පැළයක් සඳහා රුපියල් 150ක සහනාධාරය යටතේ අපි පැළ ලබා දීම කරනවා. ඒ කියන්නේ පොලි බෑග් පැළයක් රුපියල් 400 පැළයක් අපි රුපියල් 250කටත්, රුපියල් 300ක බෑර් රූට් පැළයක්, එහෙම නැත්නම් අපි තවානින් ගලවලා දෙන පැළයක් රුපියල් 300ක පැළයක් අපි රුපියල් 150කටත් දෙනවා. ඒ වගේම මේ අවුරුද්දේදී ක්‍රියාත්මක වෙනවා පොල් පොහොර සහනාධාරය. සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 8000ක් 9000ක් අතර වන පොල් පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක් අපි රුපියල් 4000කට 2025 අවුරුද්දේදී අපි ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේ තමයි ඒ යෙදවුම් සපයා ගැනීම සඳහා අපි කරන උදව්, වගාකරුවන්ට කරන උදව්. ඒ වගේම අපි විශේෂයෙන්ම තව අභියෝගයක් තමයි පොල් වගාවේ යෙදෙනකොට වනසතුන්ගෙන් සහ කෘමි බලපෝද හානි වලින් වෙන ගැටලු. එතෙන්දී විශේෂයෙන්ම අපි කෘමි පලිබෝධ හානි සැලකීමේදී මෙතෙන්දී විශේෂයෙන්ම මේ දවස්වල මයිටා හානිය පොල් වගාව අතර පැතිරලා යන කෘමි හානියක් බවට පත් වෙලා තියෙනවා. ඒ මයිටා හානියට අවශ්‍ය මර්ධනය කිරීමට අවශ්‍ය පරිපෝෂිත මයිටා පැකට් අපි සාමාන්‍යයෙන් අපිට නිෂ්පාදන වියදම රුපියල් 80ක් විතර වෙන එකක් අපි රුපියල් 50ක සහනාධාරයක් දීලා රුපියල් 30කට ලබා දෙනවා. ඒ වගේම මේ දවස්වල වැඩිම පැතිරලා යන රෝගයක් තමයි වසංගතයක් විදියට සුදු මැස්සා කියන රෝගය. ඒ මර්ධනය සඳහාත් අපි සාමාන්‍යයෙන් ඒකේ දැනට හඳුනාගෙන තියෙන්නේ අධි පීඩිත වතුර ස්ප්‍රේ කිරීම සහ කොහොඹ තෙල් මිශ්‍රණය ඉසීම තමයි පොල් පර්යේෂණ ආයතනයෙන් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ සඳහා එක ගහකට රුපියල් 100ක සහනාධාරයක් දෙනවා ඒ කොහොඹ තෙල් මිශ්‍රණ මිලදී ගැනීම. මේ වගේම තමයි ඉසීමට අවශ්‍ය අඩිපීඩිත ස්ප්‍රේ යන්ත්‍ර අපි ලබා දෙනවා නොමිලේ. ඒ වගේම විශේෂයෙන්ම අපි හදිසියේ යම් යම් ස්ථානවල මතුවෙන කෘමි පලිබෝධ හානි සඳහාත් අපි අපේ විශේෂයෙන්ම ඒ ලංකාවේ දිස්ත්‍රික් වශයෙන් අපි පිටලා තියෙන පොල් වගා කිරීම මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල හරහා ෂණිකව ක්‍රියාත්මක වෙලා
ඒ අවශ්‍ය අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය සහයෝගය අපි වගාකරුවන්ට ලබා දෙනවා. ඒ වගේ පෞද්ගලික කාලය තුල විශේෂයෙන්ම බ්‍රොන්ටිස්පා හානිය කියන රෝගය පලිබෝධ හානිය විශේෂයෙන් පතිරලා ගියා. ඒ අවස්ථාවේදී අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා එය මේ පැන නැගුණු ස්ථානවලට ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කරලා එය මේ මැඩ පවත්වන්නට කටයුතු කරනු ලැබුවා. ඉතින් ඒ වගේ අපි විශේෂයෙන්ම කෘමි පලිබෝධ හානි සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපි එදී කලින් කියපු වගේම පොල් දලඹු හානිය වරින් වර ලංකාව තුළ මතුවෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපි විශේෂයෙන්ම ජෛව පාලන ක්‍රම, රසායනික මර්ධන ක්‍රම ඔය දෙකම අනුගමනය කරලා අය පාලනයට අවශ්‍ය කටයුතු කරනවා. ඊළඟට දැනට විශේෂයෙන්ම කතා බහට ලක්වන මාතෘකාවක් තමයි පොල් වගාවේ වනසතුන්ගෙන් වන හානිය. විශේෂයෙන් අපි දන්නවා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා මේ සඳහා රිලා හා දඬුලෙන්නුන්ගේ හානිය වගේ හානිය. එතකොට ඒ වගේම තමයි කුඩා පැලවලට ඉත්තාවංගේ වෙන හානිය සහ වල්ලුරංගින් වන හානිය වගේ වනසතුන්ගේ හානි. ඒ සඳහා අපිට කුඩා පැල රැක ගැනීම සඳහා බැරල් භාවිතය කියන එක තමයි ගොඩක් වෙලාවට අපි යොදාගන්නේ. ඊට අමතරව ටයර් දැමීම සහ ගල් වලින් කරන වැට කියන එක දැනට හඳුනාගෙන තියෙනවා ඵලදායී විදියට. මෙහිදී අපි බැරල් භාවිතය සඳහා එක පැලයකට රුපියල් 500ක සහනාධාරයක් වගාකරුවන්ට ලබා දෙනවා. ඒ වගේම දඬුලෙන්නුන්ගේ සහ රිලවුන්ගේ හානිය වළක්වා ගැනීම සඳහා අපි ලබා දෙනවා විශේෂයෙන්ම එයාර් රයිෆල් මිලදී ගැනීම සඳහා අපි වෙළඳ පොලේ ගත්තම සාමාන්‍යයෙන් රුපියල් 50000ක් විතර මිලකට දැන් අලෙවි වෙන්නේ එයාර් රයිෆල් එකක්. ඒකෙන් 50%ක පමණ සහනාධාරයක් අපි ලබා දෙනවා රුපියල් 25000ක මුදලක් අපි සහනාධාරයක් ලබා දෙනවා වගාකරුවන්ට. ඒ වනසතුන් හා කෘමි බලබෝධ හානිය වළක්වා ගැනීම සඳහා පොල් වගා කිරීමෙන් මණ්ඩලයෙන් කරන සේවාවන්. ඊට අමතරව විශේෂයෙන්ම පොල් වගා කිරීමේ මණ්ඩලය මේ පොල් වගාවේ සංවර්ධනය වෙනුවෙන් අපි දන්නවා සහනාධාර වලින්ම පොල් වගාකරුවන්ට අවශ්‍ය ඉඩම් සංවර්ධන කටයුතු සහ ඒ අභියෝගයන්ට මුහුණ දීම කරගෙන යන්න අමාරුයි. ඒ සඳහා ආයෝජන ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඉතින් මේ ආයෝජන ප්‍රාග්ධනය සැපීමේ ක්‍රමවේදයකුත් අපි වගාකරුවන්ට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී ආයෝජන ප්‍රාග්ධනයට අවශ්‍ය මුදල් පහසුත් සහ ලාභදායී විදියට අපි දිවයිනේ සියලුම බැංකු ආයතන සම්බන්ධ කරගෙන අපි කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව, හැට් නැෂනල් බැංකුව, HMB බැංකුව, ඒ වගේ ප්‍රමුඛ බැංකු ආයතනත් මේ අපිත් එක්ක මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහිදී විශේෂයෙන්ම අපි රුපියල් මෙහිදී විශේෂයෙන්ම 8%කට වගේ සහන පොලි මුදලකට තමයි අපි මේ ණය මුදල් ලබා දෙන්නේ. ඒ වගේම මේ ණය මුදල් අරගෙන නිසියාකාරව සංවර්ධන කටයුතු සැලසුම් කරපු විදියට කරගෙන යන වගාකරුවන් සඳහා අපි බැංකුවට ගෙවනු ලබන පොලි මුදල ආපහු වගාකරුවන් අතට ලබා දීමේ පොලි සහන ක්‍රමවේදයකුත් මේ ණය ක්‍රමය තුල අන්තර්ගත කරලා තියෙනවා. මේ ණය ක්‍රමය අපි හඳුන්වන්නේ කප්රුක ආයෝජන ණය ක්‍රමයේ විදියට. මේ කප්රුක ආයෝජන ණය ක්‍රමයේ යටතේ පොල් වගා සංවර්ධනය සඳහා ණය ලබා ගන්නා කෙනෙකුට සහන රාශියක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මම කලින් ප්‍රකාශ කරපු පොලි සහන ක්‍රමවේදය, ඒ වගේම නැවත ගෙවීම සඳහා අපි අවුරුදු 5ක සහන කාලයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ණය මුදල ගෙවීම සඳහා අපි අවුරුද්දක සහන කාලයක් ලබා දීලා තියෙනවා.
ඉතින් පොලිස් ආහන මුදල මම කලින් කියපු විදිහටම 100% සහ 150 ආකාරයට අපි ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මෙතෙන්දී මේ පොලිස් ආහන ක්‍රමවේදයේදී අපි නිරන්තරයෙන්ම වගාකරුවා සහ අපේ ශේෂ්ඨ නිලධාරීන් අතර සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. ඒ අතරතුරදී අපි ව්‍යාප්ත සේවාවන් අපි මේ ණය ලබා ගන්නා වගාකරුවන් වෙත ලබා දෙනවා. ඊළඟට පොල් වගා කිරීමේ මණ්ඩලයේ අනිත් සිදු කරන ප්‍රධානම කාර්යභාරයක් තමයි මේ වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම. ඒ කෘෂි තාක්ෂණික දැනුම ප්‍රමාණවත්ම වගාකරුවන්ට ලබා දීම. විශේෂයෙන්ම මෙහිදී අපේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පොල් සංවර්ධන නිලධාරී කාර්යාලවල පොල් සංවර්ධන නිලධාරීන් අපි ස්ථානගත කරලා තියෙනවා. විශේෂයෙන්ම සතියේ සමුදා දින පොල් සංවර්ධන නිලධාරීන් තම කාර්යාල කටයුතු කරනවා. ඒ අතරතුරේදී ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒ වගාකරුවන්ගේ අවශ්‍ය තාක්ෂණික දැනුම අවශ්‍යතා අපි සපුරා දෙනවා. අවශ්‍ය උපදෙස් නොමිලේ අපි ලබා දීම සම්පූර්ණයෙන් සිදු කරනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම පොල් වගාව සංවර්ධනය සඳහාත් ඒ වගේම කෘමි පලිබෝධ හානිය වළක්වා ගැනීම සඳහාත් ඉඩම් වලින් උපරිම ඵලදායීතාව ඇති කර ගැනීම සඳහාත් අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබනවා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕන අපි මේ සියලුම සේවාවන් පිළිබඳව අපිට දැනුවත් වීම සඳහා අපි නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙහිදී අපි ඇප් එකක් හඳුන්වා දීලා තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකකින් ඕනම කෙනෙකුට ඒ අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙතෙන්දී විශේෂයෙන්ම Google Play Store එකේ හරි එහෙම නැත්නම් App Store එක හරහා කොකොනට් ඇප් කියලා එක ඩවුන්ලෝඩ් කරගත්තම මේ පොල් වගාවේ අවශ්‍ය සියලුම තොරතුරු අපිට ඔබට ලබා ගන්න පුළුවන්. ඒකේ එක ශේෂ්ත්‍ර හරහා අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. පොල් වගාව පිළිබඳව, ඒ රෝග පලිබෝධ පිළිබඳව, ඊළඟට පොල් වගා කිරීම මණ්ඩලයේ සියලුම සේවාවන් පිළිබඳ තොරතුරු ඒ ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම 1916 විශේෂ දුරකථන අංකයට ඇමතීම මගින් මේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවාවන් සහ ඒ තාක්ෂණික තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැඩිදුර විමසීම් 0112 86 10 11 කියන දුරකථන අංකයනුත් ඒ වගේම 0112 86 13 31 කියන දුරකථන අංකය වලටත් කතා කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පොල් වගා කිරීම මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල අපි 20ක් තියෙනවා දිවෙන පුරා අපි ස්ථානගත කරලා ඒ ස්ථානවලුත් අවශ්‍ය සේවාවන් ප්‍රාදේශීයව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙහිදී විශේෂයෙන්ම අපි වගාකරුවන්ට අවශ්‍ය ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා අපි ලංකාවේ තියෙන ප්‍රමුඛම බැංකුව එක්ක අපි ක්‍රියාත්මක කරන කප්රුක ආයෝජන ණය ක්‍රමය පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්න කැමැතියි. මෙහිදී ඇත්තටම මම කලින් ප්‍රකාශ කර ආකාරයටම අපි 8%ක වගේ සහන පොලි අනුපාතයකට තමයි අපි ණය ලබා දීම කරන්නේ. විශේෂයෙන්ම මෙහිදී අපි අක්කරයකට 1,60,000 ඉඳලා රුපියල් ලක්ෂ 2 දක්වා වූ ණය මුදලක් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම අපි මෙහිදී පොල් ඉඩම් වල නව වගාවටත් ඒ වගේම නැවත වගාවටත් පොල් ඉඩම් ජල සම්පාදනය සඳහාත් ඒ වගේම මේ දිනවල පොල් ඉඩම් සංවර්ධනයේදී විශේෂම මතුවන ගැටලුවක් තමයි මේ කම්කරු වන් මේ සුදා ගැනීමේ ගැටලුව. එතෙන්දී අපි විශේෂයෙන්ම උනන්දුවක් දක්වනවා මේ පොල් ඉඩම් වල යාන්ත්‍රීකරණය කියන එක අපි වැඩි දියුණු කරන්න. එතෙන්දී අපි ඒ සඳහා කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා අක්කරයකට රුපියල් 2000ක වගේ මුදලක් ලබා දෙනවා. ඒකෙදි විශේෂ පොලිස් ආහන ක්‍රමවේදයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. පළවෙනි අවුරුදු 3ම
බැංකුවට ගෙවන පොලිය 100%ක්ම අපි ඒ වගාකරුවන්ට ලබා දෙනවා. ඒ වගේම තමයි පොල් වගා ශේත්‍රවල ජල සම්පාදන කටයුතු සඳහාත් අපි ඒ විදියටම අකරයකට ලක්ෂ 2ක් වගේ මුදලක් ලබා දෙනවා. ඒ වගේම අවුරුදු 3ක පොලී සහනයක් ලබා දෙනවා. ඉතින් මේ එතකොට කෘෂි යන්ත්‍රෝපකරණ සහ ජල සම්පාදන කටයුතු වලට ගන්න ණය හරියට ලබාගෙන ඉඩමේ සංවර්ධන කටයුතු සිදු කරා නම් මේ පොලී අනුපාත සහ පොලී සහන නිසිලෙස ලබා ගත්තා නම් මම හිතන විදිහට අපිට සඵල පොලී අනුපාතයේ 2%කට වගේ පොලී අනුපාතයකට තමයි මේ ණය මුදල ලැබෙන්නේ. ඒ වගේම අනෙකුත් ණය ක්‍රම සඳහාත් නියමිත වැඩ කටයුතු ටික ඉඩමේ කරා නම් ණය මුදල ලබාගෙන 3.5ක වගේ සඵල පොලී අනුපාතයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතන විදිහට අද රට තුල ක්‍රියාත්මක සංවර්ධන ණය තුලින් අඩුම පොලී අනුපාතයක් තියෙන ණය ක්‍රමයක් විදිහට මේ කප්පුරුක ආයෝජන ණය ක්‍රමේ හඳුන්වන්න පුළුවන්.